කර දීපු උර දීපු සියලු දෙනාම මේ වෙනකොට නන්නත්තර වෙලා තියෙනවා. ඒක තමයි ගමේ භාෂාවෙන් කියන්නේ. අද ගොවියාට වෙලාවට පොහොර ටික නැති වෙලා තියෙනවා. දීවරයන්ට ඉන්ධන සහනාධාරය නැති වෙලා තියෙනවා. ගුරුවරයාට 3/2 වැටුප් විෂමතාවය අද හීනයක් වෙලා තියෙනවා. අද ගුරුවරයාට සුදුසුකම් නැහැයි කියනවා. උපාධිධාරීන්ට රැකියාව දෙනවා කිව්වා. ආණ්ඩුව ඇවිල්ලා පළවෙනි මාසෙන් ඒක කරනවා කිව්වා. අද ලාල්කාන්ත කියනවා උද්ඝෝෂණ එපා. තොග පිටින් දෙන්න රැකියාව නැහැ කියලා. ඒ වගේම වැට් අයින් කරනවා කිව්වා. අද වැට් එක අයින් කරනවා කිව්වට පාසල් උපකරණ වලට අදටත් වැට් එක ගහනවා. වෛද්‍ය සේවාවල වැට් එක ඉවත් කරනවා කිව්වට අද වෙනකොට සියලුම වෛද්‍ය සේවාවන්ට 18%ක වැට් එකක් ගහනවා. ඒ වගේම අද ආහාර මිල ඉහළ ගිහින් තියෙනවා. පොල් ගෙඩිය රුපියල් 200යි, හාල් කිලෝ එක රුපියල් 220න් ඉහළ, ලුණු කිලෝ එක රුපියල් 175යි, පොල් තෙල් කිලෝග්‍රෑම් එක රුපියල් 900 වෙලා තියෙනවා. ඇඳවීම කලාවක් නම් එහි පිකාසෝ අනුර කුමාර දිසානායක